අයිබෝන් සියලුම නොයිස් TV රසික රසිකාවියන්ට ඉතින් අද දවසේත් ඔන්න අපි ආරම්භ කරන්න යන්නේ හරිමද සීසන් 2 එකේ තවත් එපිසෝඩ් එකක්. පහුගිය කාලේ ඔයගොල්ලෝ දැක්කා Facebook එකේ අපි දැක්කා මේ දෙන්නගේ තිබුණා පොඩි ෆොටෝ ෂූට් එකක්. ඒක දාලා තිබුණේ මේ දෙන්නගේ වෙඩින් එක කියලා. ඉතින් අපි දන්නේ නැහැ මේක ඇත්ත නැත්නම් අපි ඒක හොයාගන්නයි මේ දෙන්නට මෙතනට එන්නේ කිව්වේ. මේ ඉන්නේ අයියෙන් පොඩ්ඩක් කතා කරමු. රාජ් ජයවර්ධන. ඒකට මේ ඉන්නේ කවුද මේ? නදී ජයවර්ධන. නදී ජයවර්ධන. මේ ජයවර්ධන කියන නම ආවේ කොහොමද? කාගේද තියෙන වාසගම? රාජ්ගේ. රාජ්ගේ. ඒ රාජ්ගේ වාසගම ඔයා දැන් වෙද්දි පාවිච්චි කරනවා. ඔව්. එතකොට දැන් ඔයා කලින් ගෑනු ළමෙක්ද පිරිමි ළමෙක්ද? ගෑනු ළමෙක්. ගෑනු ළමෙක්. ඒතර දැන් මම ට්‍රාන්ස්ජෙන්ඩර් වෙන්නේ. වෙන ගමන් ඉන්නේ කෙනෙක්. පිරිමි ළමෙක් ඉන්නේ ට්‍රාන්ස් ඔයාට මේ ඒ කියන්නේ කවද්ද මෙහෙම වෙන්න ඕනේ කියලා හිතුනේ කොහොමද මේ? කවද්ද? ඉස්සරේ ධම්ම තිබ්බා يعني grade 9 වගේ ධම්ම. ඒ වුණාට ඒක ස්කූල් යන කාලේ දැන් ඒක එහෙම සමාජයට දෙන්න ඕනුන්නේ නැහැ. පස්සේ මම කොණ්ඩේ දිගට වැව්වා. ඊට පස්සේ ආයෙම يعني ගෑල් ළමයෙක් විදිහට හිටියා මම. මොකද මගේ දෙමව්පියෝ නිසා ෆැමිලි එකේ background එකත් හංගන් හිටියා මම. දැන් ඔයා රාජ්‍යනේ දැන් ඉස්සර මොකද නම? රවීනා අංජලි ජයවර්ධන. රවීනා අංජලි කොහොමද ඔයාට හම්බෙන්නේ? මෙයාව නදීව හම්බෙන්නේ කොහොමද? පාටියකද? එතකොට මෙයා හිටියේ කොහොමද මෙයාගේ විදිය? එතකොට ඉතින් ගෑනු ළමෙක් වගේ තමයි. ඒවට මම කොණ්ඩේ කපලා හිටියේ කාලෙත් ටිකක්. කොණ්ඩේ කපලා ඇඟපත එහෙම සම්පූර්ණ ගෑනු ළමෙක් විදියට. එතකොට ඇයි ඔයා මෙයාට කොහොමද කැමතුනේ කොහොමද? පොඩ්ඩක් හයියෙන් කතා කරන්න ඕනේ. මෙයා මුලින්ම මගේ ළඟට ඇවිල්ලා කිව්වා ඔයා ලස්සනයි එහෙම කියලා. ඔව්. ඊට පස්සේ මට බර්ත්ඩේ එකට ඇවිත් ඉඳපු කට්ටියත් කිව්වා මෙහෙම කෙනෙක් එනවා. එහෙම කියලා. කොහොම කෙනෙක්ද? ගෑනු ළමෙක්, පිරිමි ළමෙක් වගේ කෙනෙක්. එහෙම කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මෙයා ලස්සනයි කිව්වා. ඊට පස්සේ එහෙමත් සම්බන්ධයක් ඇති වුණේ නැහැ එදා. මේ Facebook එකෙන් කතා බහ කරලා ඊට පස්සේ අර ළමෙක්ට මේ සල්ලි වගේක් එකතු කරානේ මේ ඔපරේෂන් එකකට. ඒකට මෙයා අපිවත් මේක සම්බන්ධ කරගෙන ඒකෙදි තමයි ඉතින් ඇසුරු කරනකොට පොඩ්ඩක් නෑ මං හිතුවා වගේ දැන් ඔයා ඒත් දන්නවා මෙයා කෙල්ලෙක් කියලානේ. දැන් ඔයා ඇයි ආස වුනේ නැත්තේ කොල්ලෙක්ද? ඒ කියන්නේ මට කලින් affairs තිබිලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක කොල්ලෝ කියන එක මට නම් එපාම වෙලා තිබ්බේ. මොකද ඒ මේවත් එක්ක ඊට පස්සේ මෙයා මං ගැන හොයලා බලන එක අය අයත් එක්ක තියලා බැලුවම වැඩි ආදරේ වැඩි. ඉතින් ඒකත් එක්කම මට හිත ගියා. දැන් නදී කිව්වා රාජ් කලින් මැරි කරලාගෙන හිටියේ. අපිට පොඩ්ඩක් ඒක ගැන කියන්න පුළුවන් වුණා කැමතිද? ඔව් ඒ කියන්නේ මේ මට ප්‍රොපෝසල් මාර විදිහට ආවා. මොකද මම ඔය කොණ්ඩේ දිග කාලේ ඒ කියන්නේ කොණ්ඩේ දිගට වවලා හිටියේ මම කලින්. දැන් කීයද වයස වෙනවා වගේ? මට දැන් 22ක්. 22ක්. ඊට පස්සේ මේ හොමෝම ඉන්නකොට ප්‍රොපෝසල් ආවේ. ඒ සමහරක් මට හරි ගියේ නැහැ. පස්සේ කොහොම හරි Facebook එකෙන් ඔය අඳුරන යාළුවෙක් ඉදලා මගේ එයා මට මාර විදිහට කියන්නේ ෆිට ඉස්සර. යාළු වෙලා හිටියේ මාස 2-3ක් වගේ එකපාරටම බැන්දා. එයා බිව්වට පස්සේ ඇත්තටම සතෙක්. අමු බේබද්දෙක් වගේ බොනවා බිව්වට පස්සේ ඇත්තටම ඒ කියන්නේ හිතා ගන්න බෑ. එයා හැසිරෙන්නේ එයා දන්නේ නැහැ. බිව්වට පස්සේ එයා හැසිරෙන්නේ කොහොමද කියලා. පස්සේ තමයි දන්නේ එයා මේ දේවල් වුණා කියලා. දැන් එයා දැනන් හිටියද ඔයා පොඩ්ඩක් විතර මේ කොල්ලෙක් වගේ නෑ පොඩ්ඩක් විතර නෙමෙයි එයා දන්නවා මම මේ කොල්ලෙක් වගේ ඉන්නේ මට ගෑනු ළමයි එක්ක ෆෑස් තිබිලා තියෙනවා. ඒක දන්නවා එයා. එහෙම දැනගෙන තමයි බැන්දේ. දැනගෙන බැන්දේ. දැන් ඔයා ඔහොම කොල්ලෙක් වගේ අදිනකොට වගේ අම්මලා තාත්තලා මොකද කිව්වේ නැද්ද ඔයාට? බැන්නේ නැද්ද ඉස්සරේ? නෑ එහෙම බලපෑමක් තිබුණ නැහැ. නමුත් මේ තාත්තා මං කොණ්ඩෙත් කැපුවානේ කොණ්ඩෙත් කබලේදී තාත්තා කිව්වේ නෑ කමන්නේ බබා එහෙම කියලා කිව්වා. ඕ එහෙම මට එහෙම අදින පළදිනේට මට කවදාවත් එහෙම බලපෑමක් කළා නැහැ. නෑදෑයන්ගෙන් කොහොමද? නෑදෑය ප්‍රශ්න ලොකු නන්දලා. එතකොට අම්මා උනත් කියන්නේ අනේ පුතේ ෆ්‍රොක් එකක් අදින්න ඔයාට ලස්සන ගවුම් එහෙම කියලා අර එහෙම කියපු වෙලාවල් තිබ්බා. දැන් අම්මලා තාත්තලා කොහොමද ඔයාගේ පැත්තේ මොකද්ද දෙන ප්‍රතිචාරය? ඒගොල්ලෝ දැන් දන්නවද ඔයා මෙහෙම මේ ගෑනු ළමෙක් ඔව් දන්නවා හැමදේම මෙයා මගේ යාළුවෙක් අපේ ගෙදර යන්නේ වෙනවා හැමදේම දන්නවා මම මැරි කරපු එක හැමදේම මට ඉන්නේ අයියා කෙනෙක් විතරයි එයා පොඩ්ඩක්වත් ඒ කියන්නේ
කැමති නැහැ එයා රටේ ඒගොල්ලෝ කියනවාද ඔයගොල්ලෝ පවුලේ දැලි ගෑවම ඕ එයා ඉමර්ජන්සි ගහගෙන සතියකට ලංකාවටත් ඇවිත් ගිහිල්ලා තියෙනවා මේ ප්‍රශ්නේ වුණාම අපි දෙන්නගේ ඉතින් කැමති නැහැ ලංකාවේ දැන් ලංකාවේ මිනිස්සු කොහොමද මේ රියැක්ට් කරන්නේ දැන් ඔය ෆොටෝස් වල මේවාකත් එක දැන් පොඩක් අපි ෆේමස් නේ එතකොට ඔය දැන් අපි වගේ ඉන්න අය ගොඩාක් අපිට ඉතින් හොඳයි කියනවා සැලියුට් කරනවා රෙස්පෙක්ට් ඉතින් අපි වගේම තවත් ගොඩක් අය හැංගිලා ඉන්නවා අද උන්තරම් මමත් කොළඹට ආවට පස්සේ තමයි දැක්කේ මෙයාගේ මේ යාළුවෝ ගොඩක් ඉන්නවා එහෙම ලංකාව තුල තාම මේ සමලිංගික විවාහයන් අනුමත කරලා නැහැ. එතකොට ඉතින් ඔයගොල්ලන්ට වෙන්නේ නැහැටි බදින්න කවමදාවත්. නෑ ඒක එහෙම වෙන්න බෑනේ මොකද ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්ට ගර්ල් කෙනෙක් මැරි කරන්න පුළුවන්. සමලිංගික එහෙම අපි නෑ මැරි කරන කතාවේ සේවදත් අපි හිතන් ඉන්නේ මෙහෙ ලංකාවේ ඉන්නේ නැහැ. ළඟදිම රටකට යන්න තමයි. ඇයි මෙහෙන් යන්නේ? ඒ කියන්නේ දන්නේ නැති වෙනාට ෆැමිලි වල ප්‍රශ්නයි අපිට ලංකාව තුල කියන්නේ මට ගමට යන්න කොහොමද බෑ. අදටත් ඊට පස්සේ දැන් සමහරක් කරලා මෙයාගෙම කලින් යාළු වෙලා හිටපු කෙනෙක් කතා කරලා කිව්වා මේ පුළුවන් නම් එන්න කියන්න ගමට ගල් ගහලා එලවන්නේ. එහෙම කියලා දැන ඉන්නවා. කවුරු දෙන්නේ බැන්දට පස්සේ ළමයි හදලා එහෙම වර්ගයා බෝ කරනවා බෑ. ඒක කියන්නේ තමයි ගොඩක් අය අපිට ඇටැක් කරන්නේ ඒ ප්‍රශ්නේ තියෙන තමයි අපිට ඇටැක් කරන්නේ. ඒ අතින් බැලුවොත් ලංකාවේ මිනිස්සු හරි නූගත්. ටෙක්නොලොජි එක ගැන දන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ළමයි හදන්න පුළුවන්. ඔයා කිව්වා ඕගොල්ලෝ වගේම තව කට්ටිය ගොඩාක් ඉන්නවා කියලා. මේ කට්ටියට බැරිද එකතු වෙලා අපේ ආණ්ඩුවට බල කරන්න මේක ස්ථාපනය කරන්න? ඇත්තටම බයයි. රාජ් දැන් අර ඉස්සර තිබුණු ඒ කියන්නේ අපි ගෝ පසුගිය ආණ්ඩුව වගේ නෙමෙයි දැන් තියෙන UNP ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා කියනවා සමලිංගිකයින්. හරි? හරිනේ මං කියනවා. හරි. එතකොට මේ දැන් බැරි වෙලාවකත් හරි මෙහෙම පනතක් ගෙනාවොත් මොකද? ඇත්තටම ඉතින් සතුටුයි. හොඳයි. හොඳයි. නැත්තම් ඉතින් කොච්චර මෙහෙම එකක් ගේනවා කියලා. ඔය ඇත්තටම මම දැක්කා ඔය මේ උද්ඝෝෂණ එහෙමත් තිබ්බනේ සමලිංගිකත්වය නීතිගත කරන්න කියලා කට්ටිය බෝඩ් අල්ලලා මම දැක්කා මේ Facebook එකේ එහෙම දාලා තියෙනවා. මේවා ඉතින් ගෙනාවොත් ඒ වගේ සමස්ත පිරිසට හොඳයි ඇත්තටම. මොකද එයාලා නිදහසේ ජීවිතේ විඳින්න පුළුවන්. දැන් අර මං කිව්වනේ මේ ආණ්ඩුවෙත් ඉන්නවා කියලා. ඔව්. ඕගොල්ලෝ ඉන්නවා හරි සතුටුයි. සෑහෙන පිරිසක් ඉන්නවා. හොඳටම ෂුවර්. නිකන් ඕගොල්ලන්ට නැද්ද හිතෙන්නේ දැන් පහුගිය ආණ්ඩුව තිබ්බනම් එහෙම මෙහෙමවත් අගේ ඕගොල්ලන්ට කතා කරන්න බෑ කියලා. බෑ ඇත්තටම බෑ මොකද ඒ තිබ්බ තත්ත්වෙත් එක්ක මෙහෙමයි ඉතින් අර සංස්කෘතිය පොඩ්ඩක් අල්ලන් හිටියා. අල්ලගෙන හිටියා මේ ඊට දැන් ආණ්ඩුවත් එක පුළුවන්. එහෙමත් කියන්න බෑ මොකද ඉතින් ජනාධිපතිතුමා ටිකක් ඉන්නවනේ තාතට මනුස්සයෙක්ට ආදරය කිරීමේ නිදහස තියෙනවා කියලා ඕන කෙනෙක් කිව්වට නීති විරෝධී විදිහට නීතියට පටහැනිව හැසිරෙන එක වැරදීනේ. එතකොට අපි දෙන්න කරන්න වැරදි. පොලිසියෙන් ඇත්තටම බැරිද ගන්න ඕගොල්ලෝ අතරමුඩ? එහෙම අත්තරංගුවට ගන්න බෑනේ අපි දෙන්න බෑ. එහෙනම් අපි ගන්න කලින් ඔය තව ජනප්‍රිය නළු නිලියොත් ඉන්නේ ඕන තරම්. ඇයි ඔයාලගේ එකටම ඇවිල්ලා කියනවා නේද කෙනෙක් ගණිකාවක් කියලා. ඔව් එහෙනම් එයාව ගන්න පුළුවන් ගණිකාව මඩම් අල්ලන වෙලාවෙ සම්පූර්ණ තනි ගණිකාව අත්තරංගුවට ගන්න පුළුවන්. ප්‍රූෆ්ස් තිබ්බත් පුළුවන් ගන්න. ඔව්. දැන් අපි අර දැක්කනේ මේ Facebook එකේ ඔයගොල්ලන් තියෙන ෆොටෝ ෂූට් එක. එදා මොකක් කර තිබ්බද ලොකු පාටියක් තිබ්බද ඒක ඇත්තටම ෆොටෝ ෂූට් එකක් කන්සෙප්ට් එකකට කරපු මේ අපේ ෆොටෝ ඒ කරපු ෆොටෝග්‍රාෆර් අයියා කතා කරලා තිබ්බා මේ ඔව් මේ වෙකට නෑ එයා කතා කරලා තිබ්බා FM එකක් කරහා මේ වීඩියෝ එකක්. එයා කියන්නේ මේක කන්සෙප්ට් එකකට කරපු මේ ෆොටෝ ෂූට් එකක් මේ වගේ දෙයක් කරන්න ආසයි තුනා. මේ එයා ඒ කාලේ ධම්ම මොඩල්ස්ලා හොය ඉඳලා තියෙන්නේ. ඒත් මොඩල්ස්ලා ඇවිල්ලා නැහැ. ඊට පස්සේ අපි දෙන්නව පොඩ්ඩක් හිට් වුණානේ Facebook එකේ page adminsලා හරහා. ඉතින් ඔන්න ඔය දැක්කට පස්සේ අපි දෙන්නම ඊට පස්සේ තමයි අයියා මට කතා කරේ රාජ් අපි මෙහෙම දෙයක් කරමුද කැමතිද මම කිව්වා මෙහෙමයි මට කෙල්ලෙක් විදිහට ඇදගෙන ෆොටෝස් ගන්න බෑ මම ඒකට කැමති නැහැ මම ඕනනම් කොල්ලෙක් විදිහට ඇදලා ෆොටෝ ෂූට් එක කරන්න මම කැමති නම් අපි කරමු ඊට පස්සේ තමයි මෙයා කොහොමද මොඩලින් කරන්නේ ඊට පස්සේ මේ කැමති මෙහෙමයි ගල්ලුවේ ඔයාගේ දැන් ඉන්න විදිය ගැන සෑහෙන සන්තෝෂයි අනිවාර්යයෙන් වත් එහෙමයි ඔය දෙන්න ඒ කියන්නේ බොහොම කැමැත්තෙන් බොහොම ආදරෙන් තමයි මේ ඉන්නේ
පොඩි පොඩි වලිත් තියෙනවා නැත්තේ දෙන්න නෑ. දෙන්න රණ්ඩුත් වෙනවා. ඔව් ඒ කියන්නේ සාමාන්‍ය වෙන කෙල්ලෙක් දැන් මෙහෙම බයික් එකේ යන ගමන් එහා පැත්තේ කෙල්ලෙක් හිටියොත් නිකන් හරි බෙල්ල හැර වුණත් එතරම් ගුටි කනවා. මෙයා බයිනවා. ගහනවා ආයේ. මොතර කනවා. ආසම නැහැ කියන්නේ. ඔව් ආසම නෑ කැමතිම නෑ ගහ. මේ එයත් එහෙම මෙයා තමයි. මෙයා ඉතින් බලන්නේ නැද්ද? මෙයා එහෙම බලන්නේ නැහැ. මෙයාගේ පස්සෙන් කොල් වෙනකොට ඉතින් අර මට තමයි ජෙලස් නැහැ. මට තමයි බලපෑම. ඇයි ඉතින් මම මෙයාට කියනවා මෙයා දැක්කේ නැතුණත් බබා මෙන්න මේ ඔව් මට මෙයා ඩග්ගාල පෙන්නනවා අන්න අරූ බලනවා එහෙම කියලා ඩග්ගාල ඉතින් කියනවා. දැන් ඔය දෙන්නගේ කවද්ද තියෙන්නේ ඔය කියන වෙඩින් එක? අපි දෙන්නගේ වෙඩින් එක ප්ලෑන් කරලා තියෙන්නේ. ප්ලෑන් කරලා නැහැ. සල්ලිවත් නැහැ. සතේ යතේ නැතු ඉන්නේ මොන වෙඩින්ද නේ. බලමු ඉස්සරහට. දැන් මට පේනවා වගේ රැවුල වැවිලා තියෙනවා. මේ ඇවිල්ලා මේ බෙහෙත් වල තියෙන මොකක් හරි නෑ ප්‍රතිඵලයක්. මෙයාගේ කොහොමද දැන් මගේ ඉස්සර ඉඳන් රවුල වෙනවා. රැවුල වෙනවා. මෙයා තමයි කාලයක් කැපියෙත් ඔය ගෙදර ඉන්න කාලෙත්. දැන් අපි දන්නවා ගැහණු පිරිමි එකතු වෙන විදිහක් තියෙනවනේ. හරි. ඕගොල්ලෝ කොහොමද ඕගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නේ? ඇත්තටම සෙක්ස් පැත්ත ගැන ආදරය කියන්නේ සෙක්ස් නෙවෙයි. සෙක්ස් නෙවෙයි. කියන්නේ අපි දෙන්න අතරේ කියන්නේ මෙහෙමයි. තියෙන්න ඕන දේවල් තියෙනවා. නැත්තේ නැහැ. මෙයා නැත්තම් මල්ලක රැදෙන්නෙත් නැහැනේ. කියන්නේ මම ඔය Facebook එකේ කාලයක් page වල දාන post වලට ඇත්තටම හරි කැත comments ගියා. අන්තිමටම හැමෝටම එන දේනේ ඕක ඔව් එන දේ. ඔව් ඒකනේ comment වලත් තියෙන්නේ. account වලත් තියෙන්නේ මොකද්ද වංගෙඩි කතායි එක එක ඒවා සමහර කියන්නේ මේ ඔය කියන්න බෑ ඇත්තටම මාධ්‍යයකට කියන්න බෑ ලැජ්ජයි නරක දේවල් ඉතින්. ඒක ඉතින් මෙයා දන්නවා මම දන්නවා. ඒක අපේ feeling එක. පිටරට ඉන්නවා පිරිමි සහ ගැහණු කියන මේ දෙපාර්ශ්වයේම ගණිකා වෘත්තියේ ඉන්න කට්ටිය. මේල් සහ ෆීමේල්. හරි. ලංකාවෙත් මෙහෙම දෙයක් ආවොතින් වාහිතවල හොඳයි කියලා. ඇත්තටම ලෙස්බියන් කට්ටියට නෑ ඇත්තටම නෑ. ඉතින් මොකද ඒක ඇත්තටම අසහනයන්නේ. ගණිකා වෘත්තියේ යෙදෙන්නේ කියන්නේ දෙයක් සපුර ගන්න දැන් අවශ්‍යතාවයක් එන්නේ නැද්ද එහෙම අයුතු ඇත්තටම එනවා ඔය මේ කියන්නේ මැසෙන්ජර් එකෙන් එනවා ඔය දෙන්නත් එක්ක ඉන්න අස ඔයා කියන්නේ මේ ප්‍රසිද්ධ මේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් කතා කරා මම මැසේජ් ස්ක්‍රීන්ෂොට්ස් දාලා Facebook එකේ දැම්මා ආයෙ නොවෙන්න මොකද මේ මම කැමති නෑ එහෙම ඇත්තටම මම කැමති නෑ මොකද අපි දෙන්න ඕන නිසා අපි දෙන්න ආදරය කරන් ඉන්නේ තුන්වෙනි එක අපිට ඕනේ නෑ තුන්වෙනි එක ඕන නම් අපි දෙන්න හොරාට ආදරය කරන් ඉන්නවා දැන් මෙයාමයි මට කිව්වේ ඔය දැන් තව දෙයක් තියෙනවා දැන් අපේ සමහරක් කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ උපදින්ම එන්නේ කෙල්ලෙක් හැටියට හරි ඊට පස්සේ ඒගොල්ලෝ පොඩ ඒගොල්ලෝ හිමින් කොල්ලෙක් වෙනවා වෙලා එක පාටම සමාජයට එන්නේ කොල්ලෙක් ඔව් ඒ ඉතින් ඔයාලට තිබ්බන ඕනනම් එහෙම කරන්න ඇත්තටම මමත් එහෙම තමයි හිතන් හිටියේ මේ නංගිට ඔව් ආදරය ගැසන් ගන්න බැරි කතාවයි අනිත් එක නංගිට ඕන වුණා අපි දෙන්නගේ ෆොටෝස් දාන්න නංගි කිව්වේ අයියෝ ආබය වෙන්නේ ඔයාට මාත් එක්ක ෆොටෝ එකක් දාන්න බැරි මොකද නැත්තම් ඊට පස්සේ දෙන්නට ප්‍රශ්න මෙයාටත් කොල්ල මාරු විදියට පස්සෙන් එනවා ඒ කියන්නේ මෙයාට තැනකට යන්න බෑ මාත් එක්ක තැනකට ගියත් ඉතින් යාළු වෙන්න ඕ එහෙම මෙයා ෆොටෝ ෂූට්ස් වලට ගියාත් ඉස්සර මෙයාගේ නෑන ඉන්න තැනම අක්කේ මම මෙයාට කැමතියි බදින්න ඕනේ එහෙම ඉතින් මම ඉන්නවා ළඟ මම ඒ කාලේ මෙයාට ආදරය කරනවා අපි දෙන්නගේම හිත රිදෙනවා බැරිම තැන තමයි අපි දෙන්න තීරණය කරේ මේක එළියට දෙනවා කියන එක. ඉතින් රාජ් සහ අපි නදී අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට බොහොම ස්තුතියි කියන කැමතියි. ඉතින් අවසාන වශයෙන් රාජ් නදී මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම ස්තුතියි ඔයාලට මේ වගේ දෙයක් අපිට එලියට දෙන්න උදව් කරාට ඇත්තටම නොයිස් ටීවී නේ ගොඩක් අය කියනවා නොයිස් ටීවී යන්න එපා ඔකට චාටර් කරනවා ඇත්තටම නෑ එහෙම නෑ ගොඩක් අය කියනවා අපි මිනිසුන් ගෙනල්ලා මෙතන අපහසුතාවයටපත් කරනවා බයිට් කරනවා ඇත්තටම එහෙම නෑ ආව මෙතනට අපිට තේරුණා ක්‍රූ එක ඇත්තටම හරිම හොඳයි ඔයා එතකොට අනිත් අය ඉන්න අය නම් කියන්න ඕනේ නැහැනේ මේ ඉතින් ඒ වගේ අපිට ඇත්තටම සතුටුයි ඔයාලත් එක්ක වැඩක් කරන්න හම්බුන එකට ඉතින් අපි මේ දෙන්නට බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා මේගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ වටිනා කාලය මොකද මේ දෙන්න ඇවිල්ලා තියෙන හැංගිලා මොකද මේ දෙන්න ලොකු පොඩක් ප්‍රශ්න තියෙනවා ඉතින් මේ ප්‍රශ්න තියාගෙනත් ඇවිල්ලා අපිත් එක්ක මෙහෙම කතා කරන්න ආපෙකට බොහෝ සෙයින් ස්තුතියි මේ වගේම තවත් ප්‍රෝග්‍රෑම් එකක් අපි හම්බෙමු. ඔයගොල්ලන්ට යන්න පුළුවන් අපේ Noise TV Facebook page එකට, ඒ වගේම YouTube එකට ගිහිල්ලා subscribe කරන්න. එහා පැත්තේ bell එක click කරන්න. අපි දාන වීඩියෝස් ඔයගොල්ලන්ට ඉක්මනටම බලා ගන්න පුළුවන්. ගිහින් එන්නම් සුබ දවසක්.